බයිබලයෙන් චරිතයක් අපි අද දවසේ ඔබ මුණ ගැහෙනවා බයිබලයේ චරිතයක් එක්ක දෙවියන් වහන්සේගේ වචනය ඔබත් එක්ක බෙදා ගන්න. ඒ චරිතය කොහොමද දෙවියන් වහන්සේ චරිතයත් එක්ක කොහොමද ගනුදෙනු කරේ මේ කාරණා ගොඩක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක. ඇත්තටම මම මෙවර නිකන් මොකද්ද මේ සීරීස් එකක් වගේ ගෙනියන්න උත්සාහ කරනවා බයිබලයේ චරිත කීපයක්. බයිබලයේ චරිත කීපයක් පොඩි සීරීස් එකක් වගේ අරන් යන්න උත්සාහ කරනවා මේ සති කීපයක් දවස් කීපයක් ඉදිරියට. මම තෝරාගත්තා ඒ නිසා ජේසුස් වහන්සේගේ ගෝලියෝ ටික. ජේසුස් වහන්සේගේ ගෝලියෝ ටික මම තෝරාගත්තා. මින් අද ඉඳන් ජේසුස් වහන්සේගේ ගෝලියෝ 12 දෙනා ගැන කතා කරනවා කියලා. ඉතින් මම අද දවසේ කරන්නේ ගෝලියෝ 12 දෙනා ගැන අද කතා කරන්නේ කියන්නේ චරිතයක් විදිහට කතා කරන්නේ. උදාහරණයක් විදිහට අපි හිතමු පේදුරු කියලා. පේදුරු ගැන අද කතා කරන්නේ එක ගෝලියෙක් ගැනවත් කතා කරන්නේ. නමුත් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක්. පොඩි හැඳින්වීමක් ඔබත් එක්ක බෙදා ගන්න තමයි මම අද සූදානම් වෙලාවේ. ඉතින් ජේසුස් වහන්සේව අනුගාමී වෙන අය, ජේසුස් වහන්සේව අනුගමනය, ජේසුස් වහන්සේ පසුපස්සේ ගිය අය ගොඩාක් හිටියා. ගොඩාක් හිටියා අපි විශේෂයෙන්ම සුභාරංචි පොත් හතරම කියවද්දී මතෙව් මාර්ක් ලූක් යොහාන් මේ හතර කියවද්දී අපි දකිනවා ජේසුස් වහන්සේගේ පස්සේ කොච්චර අය ගියාද. සමහර අය ගියා ආශිර්වාද ලබා ගන්න, සමහර අය ගියා සුව කරගන්න, සමහර අය ගියා කැම තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න. මේ වගේ විවිධ දේවල් අනුව අවශ්‍යතාවයන් අනුව විවිධ දේවල් ඕනෑකම් අනුව මිනිස්සු ජේසුස් වහන්සේ පස්සේ ගියා. තවත් අය ගියා ජේසුස් වහන්සේගේ වචනය අසන්න. ජේසුස් වහන්සේගෙන් ඉගෙන ගන්න. තවත් අය උන්වහන්සේව අනුගමනය කරා. නියම විදියට අනුගාමී වුණා ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේව ඇත්තටම ජේසුස් වහන්සේගේ පසුපස්සේ ගියා. උන්වහන්සේගේ ගෝලෙක්ම වෙන පිණිස. උන්වහන්සේව අනුගමනය කරන පිණිස. උන්වහන්සේව අදහන පිණිස, විශ්වාස කරන පිණිස. ඉතින් මේ අතර ඔය විවිධාකාර අය ගොඩාක් හිටියා ජේසුස් වහන්සේගේ පස්සෙන් ගිය. ජේසුස් වහන්සේ පසුපස අනුගාමී වූ අය ගොඩාක් හිටියා. මේ අතරින් අපි දකිනවා ලූක් සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ ලූක් 10:1 අපිට එතන කියනවා 70 දෙනෙක්ව ජේසුස් වහන්සේ පිටත් කර යවුවයි කියලා. උන්වහන්සේගේ කැමැත්තට කරන් උන්වහන්සේ කියපු දේවල් කරන්න. අපි කියවලා බලමු ලූක් 10:1. ඉන්පසු සමිඳුන් වහන්සේ තවත් 70 දෙනෙකු පත්කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා ප්‍රදේශ වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යවූසේක. දැන් ජේසුස් වහන්සේ 70 දෙනෙක්ව ජේසුස් වහන්සේ යවනවා තමන් යන්න හිටපු තැන් වලට. ජේසුස් වහන්සේ යන්න හිතන් හිටපු උන්වහන්සේ සැලසුම් කරන් හිටපු උන්වහන්සේගේ හදවතේ තිබු තැන් වලට මේ අයව මේ 70 දෙනාව ජේසුස් වහන්සේ විවිධ තැන් වලට අරන් යනවා. මේ යවනවා. ඉතින් අපි දකිනවා ලූක් 10:1 විදියට 70 දෙනෙක්ව උන්වහන්සේ යවුවා. නමුත් අපි දකිනවා ජේසුස් වහන්සේ විශේෂයෙන්ම තෝරාගත්තා තවත් කීප දෙනෙක්. උන්වහන්සේ විශේෂයෙන්ම තවත් කීප දෙනෙක් තෝරාගත්තා. උන්වහන්සේ 12 දෙනෙක් තෝරාගත්තා උන්වහන්සේ සමගම ඉන්න පිණිස. උන්වහන්සේත් එක්කම රැඳෙන පිණිස. අපි දකිනවා ලූක් 6:12-13 ලූක් 6:12-13 මහා 3:14-15 අපි ලූක් සුභාරංචියෙන් එක කියවමු. ලූක් 6:12-13 තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාච්ඡා කරන පිණිස කන්දකට නැගී දෙවියන් වහන්සේට යාච්ඡා කරමින් මුළු රැය ගෙවූසේක. පහන් වූ කල උන්වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා ඔවුන් අතරින් 12 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ප්‍රේරිතයයි නම් තැබූසේක. උන්වහන්සේ තමන්ගේ හොඳට තේරුම් ගන්න. උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් එතන කැඳවනවා. උන්වහන්සේ රාත්‍රියේ ඊට ඉස්සෙල්ලා රාත්‍රියේ ගොඩාක් යාච්ඡා කරනවා. යාච්ඡා කරලා උදේ පාන්දර හිමිදිරි උදේ උන්වහන්සේ ශ්‍රාවකයන්ව කැඳවනවා. ඒ අය අතර ලූක් සුභාරංචියේ කියනවා ලූක් මෙතන සඳහන් කරනවා ඒ අය අතරින් කියන්නේ ඔවුන් අතරින් 12 දෙනෙක් උන්වහන්සේ තෝරාගත්තා. ඔවුන්ට නමක් දෙනවා ප්‍රේරිතයෝ කියලා. අපේ සිංහල භාෂාවේ විවිධ නම් කියනවා. අපි ගෝලයෝ කියනවා, ශ්‍රාවකයෝ කියනවා, ප්‍රේරිතයෝ කියනවා. මෙන්න මේ විවිධ ආකාරයෙන් අපි මේ 12 දෙනා නම් කරනවා. ඉතින් ජේසුස් වහන්සේ තෝරාගන්නේ කොහොමද? මේ ලූක් කියනවා ශ්‍රාවකයන් කීයක්ද කියලා කියන්නේ ශ්‍රාවකයන් එතන කැඳවනවා. උන්වහන්සේ ගෝලයන්ව කැඳවනවා. ඒ අතරින් උන්වහන්සේ 12 දෙනෙක්ව තෝරගන්නවා. කීප දෙනෙක් ඉන්නේ නැති. සමහරලාට 70ක්, සමහරලාට ඊට වැඩියෙන්, සමහරලාට ඊට අටුවෙන්. අපි දන්නේ නැහැ කීයක්ද කියලා එතන. නමුත් උන්වහන්සේ එතන ලූක් කියනවා 12 දෙනෙක් උන්වහන්සේ තෝරාගත්තා. 12 දෙනෙක් උන්වහන්සේ තෝරාගත්තා. එතන නම් පිටින් අපිට කියවන්න පුළුවන් ඉස්සරහට. මම දැන් මේක කියවන්න යන්නේ නැහැ. මාර්ක් සුභාරංචියේ තියෙනවා, මතේ සුභාරංචියේ තියෙනවා. ඔබගේ බයිබලයේ පෙරලා කියවලා බලන්න. උදාහරණයක් විදිහට ලූක් 6:12 ඉඳන් 13ට කියවද්දී 13 14 15 කියවද්දී අපිට
දැක ගන්න පුළුවන් දැනගන්න පුළුවන් ඒ ගෝලය කවුද කියලා. ඒ වගේම මාක් 3:14-15 කියවද්දී අපිට දැනගන්න පුළුවන් කවුද මේ ගෝලයෝ කවුද කියලා. ඉතින් මේ ගෝලයන්ව දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කැඳවලා යේසුස් වහන්සේ තෝරාගෙන ඔවුන්ව විශේෂ වැඩ කටයුතු වලට විතරයි උන්වහන්සේ පාවිච්චි කරන්නේ. විශේෂයෙන් මේ ප්‍රේරිතයෝ කියන අයව මේ ප්‍රේරිතයෝ කියන අයව යේසුස් වහන්සේ තෝරාගන්නේ විශේෂ කාර්යයක් උදෙසා. පැහැදිලි අරමුණක් තියාගෙන එක කණ්ඩායමක් තෝරා ගන්නවා පිටත් කර යවන්න. පිටත් කර යවන්න. ඒගොල්ලන් තමයි ඒ කාලේ ගෝලියෝ කියලා කිව්වේ. ප්‍රේරිතයෝ කියලා කිව්වේ. හැබැයි යේසුස් වහන්සේ මේගොල්ලන්ව තෝරාගනිද්දී කිසිම සුදුසුකමක් ඒගොල්ලන්ට තිබුණේ නැහැ. යේසුස් වහන්සේ සුදුසුකම් බලලා කාවත් තෝරාගත්තා නේ. අපි බයිබලයේ කියවද්දී දකිනවා. යේසුස් වහන්සේ කීප දෙනෙක්ව දැකලා කියන මා අනුගාමි වෙන්න. මා පසුපස්සේ එන්න කියලා කෙලින්ම ආරාධනා කරා. පේදුරුට ඇන්ඩ්‍රුට එහෙමයි ආරාධනා කරේ. ඉතින් ඒක අපි ඉස්සරහට බලමු ඒගොල්ලන්ගේ චරිතත් එක්ක අපි කතා කරද්දී. ඉතින් මේ කිසිදු සුදුසුකමක් අපි දකින්නේ නැහැ දේ වචනය තුල මේ සුභාරංචි පොත් කියවද්දී මොකක්කෝ සුදුසුකමක් තිබ්බ නිසා තමයි ජේසුස් වහන්සේ ඒගොල්ලන්ව කැඳෙව්වේ කියලා අඬ ගැහුවේ කියලා තෝරාගත්තේ කියලා අපි දකින්නේ නැහැ. එතකොට ඕන්ට තිබුණු කිසිදු සුදුසුකමක් නිසා නෙවෙයි ජේසුස් වහන්සේ ඒගොල්ලන්ව තෝරාගත්තේ මේ ගෝලයන්ව තෝරාගත්තේ. ඒගොල්ලන්ගේ වැඩ දෙනෙක් දීවරය වුණා. මේ තෝරාගත්ත 12 දෙනා මම කියන්නේ. මේ 12 දෙනාගෙන් වැඩ දෙනෙක් දීවරය වුණා. තවත් අය අයකැමියෝ. තවත් අය මෙතන සෙලස්වරු හිටියා. විවිධ ආකාරය අය හිටියා. අපි එක වචනයකින් ඒගොල්ලන්ව හැඳින්වුවොත් ඒගොල්ලෝ පව්කාරයෝ කියලා කිව්වා. ගොඩක් ඒ සමාජයේ ඒ අයට පව්කාරයෝ කියලා කිව්වා. ඉතින් එදා සමාජයෙන් කොන් කරපු, හංවඩ ගහපු අය, පව්කාරය කියලා පැත්තකට කරපු අය තමයි ජේසුස් වහන්සේ තෝරාගත්තේ. උන්වහන්සේගේ ගෝලයන් විදිහට. ගොඩක් වෙලාවට ඒ වගේ අය තමයි ජේසුස් වහන්සේ පසුපස්සගේ අනුගාමී වුණේ. ඒ අයගෙන්ම 12 දෙනෙක් තමයි ජේසුස් වහන්සේ තෝරාගත්තේ. ඒ අයගෙන්ම 12 දෙනෙක් තමයි ජේසුස් වහන්සේ තෝරාගත්තේ. නමුත් සුදුසුකම් කීපයක් අපිට දකින්න පුළුවන්. අපි සොයාගත්ත සුදුසුකම්. අපි දැනගත්ත සුදුසුකම් කීපයක් අපිට දකින්න පුළුවන් දේ වචනේ. විශේෂයෙන්ම පළවෙනි සුදුසුකම් දෙක නම් උන්වහන්සේ එක්කම ඉද්දී නැත්නම් උන්වහන්සේ තෝරගන්න පෙර තිබුණා වූ දේවල් එකක් තමයි උන්වහන්සේ සමගම ඉඳීම තමයි ඒකට සුදුසුකම පේරිතයන් වීමේ සුදුසුකම මොනවාද එකක් තමයි ආරම්භයේ සිටම වුන් ජේසුස් වහන්සේ සමග හිටියා. ආරම්භයේදම ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ මෙහෙවරේ සේවයේ ආරම්භයේ නම් මේ ගෝලය ජේසුස් වහන්සේත් එක්ක හිටියා. විශේෂයෙන්ම තෝරාගත්ත 12 දෙනා. තෝරාගත්ත 12 දෙනා උන්වහන්සේ සමගම ආරම්භයේ ඉඳලා හිටියා. අපි ඒකේ චුට්ටක් අපි කියවලා බලමු ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ 21 22 ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ 21 22 ක්‍රියා 1 21 22 එබැවින් ජේසුස් වහන්සේගේ පුනරුජ්ජීවනය පිළිබඳව අප සමග සාක්ෂි දරන පිණිස යම් කිසිවෙකු අපට එක්විය යුතුව තිබේ. ජොහාන් බෞතිස්ම ස්නාපනය පටන් ගත්තා සිට ජේසුස් ස්වාමීන් වහන්සේ අප කෙරෙන් ඔසවා ගන්න ලැබූ දින දක්වා උන්වහන්සේ අප අතර ආගිය මුළු කාලය තුල ඔහු නිතරම අප සමග සිටි අයගෙන් එක්කෙනෙකු විය යුතුය. ඇත්තට මේ කතන්දරේ මතියස් තෝරගනිද්දී දැන් ජූදස් කාර්යයත් කියන්නේ ජේසුස් වහන්සේව පාවා දුන්න කෙනා සීදීන් අසා ගන්නවා. එතකොට දැන් 11 දෙනා ඉන්නේ තව කෙනෙක් මෙතනට ඕනේ. ඉතින් මේගොල්ලෝ පසට දාලා තෝරගන්නවා මතියස්ව. මතියස්ව දැන් මේ තෝරා ගන්න ඉස්සලා පේදුරු කියනවා මොකද්ද? කොන්දේසි කීපයක් තියෙනවා එහෙම කෙනෙක් වෙන්න. ජේසුස් වහන්සේගේ මේ 12 දෙනාගෙන් කෙනෙක් වෙන්න ඕන නම් කොන්දේසි කීපයක් තියෙනවා. එකක් තමයි ජේසුස් වහන්සේගේ පුනරුජ්ජීවනය කියන්නේ උත්ථානය ගැන. නැත්නම් නැවත නැගිටීම ගැන සාක්ෂි දරන අපි සමග සාක්ෂි දරන කෙනෙක් වෙන්න ඕන කියලා පේදුරු කියනවා. ඒ වගේම ජොහාන්ගේ බෞතිස්ම ස්නාපනයේ සිට ජේසුස් වහන්සේ සමිඳුන් වහන්සේ අප කෙරෙන් ඔසවාගෙන ලැබූ දින දක්වාම උන්වහන්සේ සමග සිටි කෙනෙක් වෙන්න ඕන. කියන්නේ මේ ගෝලියෝ 12 දෙනා එක්ක ජේසුස් වහන්සේත් එක්ක හිටපු කෙනෙක් වෙන්න ඕන. මේ නැවත මේ 12 දෙනාට එකතු වෙන එක ජූදස්ගෙන් පස්සේ පාවා දෙන්නාගෙන් පස්සේ ඔහුගේ මරණයෙන් පස්සේ 11 දෙනා හිටියේ 12 වෙනිදා තෝරගන්න. මේ 12ට එකතු කරගන්න මේ කණ්ඩායම සම්පූර්ණ කරගන්න මතියස් තෝරා ගන්න ඉස්සලා පේදුරු කිව්වා කොන්දේසි ටික. එතකොට මෙතන ජේසුස් වහන්සේ සමග සිටි කෙනෙක් වෙන්න ඕන මේ 12 දෙනාට.
යේසුස් වහන්සේ සමග මුල් කාලේ මෙහෙවරේ ආරම්භයේ සිටම සිට කෙනෙක් වෙන්න ඕන. උන්වහන්සේගේ ඔසවා ගැනීම දක්වා හැම අවස්ථාවකම සාක්ෂි දරන කෙනෙක් වෙන්න ඕන. යේසුස් වහන්සේගේ ජීවිතේ හැම අවස්ථාවකම සාක්ෂි දරන කෙනෙක් වෙන්න ඕන මේ 12 දෙනාගේ කණ්ඩායමට එකතු වෙද්දී. ඊළඟට තමයි මම ඒක කියවුණ දෙවෙනි කාරණේ තමයි එකක් යේසුස් වහන්සේ මුලින් ඉඳන් සේවයේ ආරම්භයේ ඉඳන්ම අවසානය දක්වා හිටපු කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම යේසුස් වහන්සේගේ උත්ථානය ගැන සාක්ෂි දරන කෙනෙක් වෙන්න ඕන දෙවෙනි කාරණේ. යේසුස් වහන්සේගේ උත්ථානය මොකද ඒක තමයි වැදගත්ම කාරණේ. ඒක තමයි වැදගත්ම කාරණේ. උන්වහන්සේගේ උත්ථානය ගැන සාක්ෂි දරන්නේ නැත්නම් ගෝලයක් වෙන්න බෑ. ඔබට මට ගෝලයක් වෙන්න බෑ යේසුස් වහන්සේගේ උත්ථානය පිළිගන්නේ නැත්නම්. අපිට උන්වහන්සේව අදහන්න බෑ උන්වහන්සේගේ උත්ථානය අපි පිළිගන්නේ නැත්නම්. උන්වහන්සේ නැවත නැගිට්ටා කියලා අපි පිළිගන්නේ නැත්නම්. උන්වහන්සේ මරණය පරාජය කරලා නැවත නැගිට්ටා කියලා අපි පිළිගන්නේ නැත්නම් ඔබත් මමත් ගෝලයක් නෙමෙයි යේසුස් වහන්සේගේ. අපිට අදහන්න බෑ එහෙනම්. ඒතකොට පේදුරු කියනවා මේ 12 දෙනාගේ කණ්ඩායම සම්පූර්ණ කරන්න කෙනෙක් වෙනවා නම් එයා පළවෙනි කාරණේ යේසුස් වහන්සේගේ මෙහෙවරේ ආරම්භයේ සිට අවසානය දක්වා උන්වහන්සේ කණ්ඩායම හිටපු කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟ එක උන්වහන්සේගේ උත්ථානය නැවත නැගිටීම ගැන සාක්ෂි දරන කෙනෙක් වෙන්න ඕනේ කියලා පේදුරු කියනවා. ඊළඟ කාරණා තුනක් මම තව ඔබත් එක්ක බෙදා ගන්නම්. ඒක ඇවිල්ලා ඒගොල්ලෝ යේසුස් වහන්සේත් එක්ක ගොඩ නැගෙද්දී උන්වහන්සේගේ මෙහෙවර පුරාවටම ඉද්දී ඒගොල්ලන්ගේ ජීවිත ගොඩ නැගුණු ආකාරයෙන්ම ඇති වුණු සුදුසුකම්. ඒගොල්ලන්ට තිබුණු සුදුසුකම් නෙමෙයි මේ කිසිවක් පසු කාලිනව ඒගොල්ලන්ගේ සේවයේදී යේසුස් වහන්සේ සමග සිටිද්දී ඒ වගේම යේසුස් වහන්සේගේ ඔසවා ගැනීමෙන් පස්සේ සුද්ධාත්මයන් වහන්සේගේ අනුභවය පෙන්තකොස් දවසෙන් පස්සේ ඒගොල්ලන්ගේ සභාවේ සේවය ආරම්භ වෙද්දී උනාට පස්සේ ඒ කාල වකවානුවේ දවසෙන් දවස සභාව වර්ධනය වෙද්දී ඒගොල්ලන්ගේ ජීවිතත් වර්ධනය වුණා. සභාවේ දේවලුත් වර්ධනය වුණා. අන්නේ සුදුසුකම් තවත් තුනක් ඔබත් එක්ක මම බෙදා ගන්න කැමති. එකක් තමයි ඒගොල්ලෝ සභාවේ ධර්මතා වල පදනම වැටුණා මේ ගෝලයන්ගේ මේ ප්‍රේරිතයන්ගේ මේ 12 දෙනාගේ සභාවේ ධර්මතාවයන් තියෙනවා නේ. අපේ සභාවේ ධර්මතාවයන් තියෙනවා. අපේ ඩොක්ට්‍රින්ස් තියෙනවා. ඒවාට මූලික හේතුව මේ ගෝලයෝ පිළිගත් දේවල්, ගෝලයෝ උගන්වපු දේවල්, ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම් මේ හැමදේම මෙතනට බලපානවා. සභාවේ පදනම, සභාවේ ධර්මතාවයන් වල පදනම වැටුනේ මේ ගෝලයන්ගෙන්. ඔන්න තවත් සුදුසුකමක් පසු කාලීනව මේගොල්ලන්ගේ ජීවිතය ඇති වෙනවා. ඊළඟ එක තමයි ඇත්තටම මේකේ මේ ඉගැන්වීම් දැන් යේසුස් වහන්සේ කියනවනේ යොහන් සුභාරංචියේ යේසුස් වහන්සේ කියනවනේ 14 වෙනි පරිච්ඡේදය 16 වෙනි පරිච්ඡේදය කියනවනේ සුද්ධාත්මයන් වහන්සේ ගැන 14 වෙනි පරිච්ඡේදය 16 වෙනි පරිච්ඡේදය සුද්ධාත්මයන් වහන්සේ ගැන කියනවා යේසුස් වහන්සේ මේ යොහන් සුභාරංචියේ. එතකොට යේසුස් වහන්සේ කියන සත්‍යතාවේ ආත්මයන් වහන්සේ කල සීදු සත්‍ය කරා ඔබට මඟ පෙන්වනසේක. සීල සත්‍ය කරා. එතකොට යේසුස් වහන්සේ කිව්ව දේවලුයි ඉස්සරහට කරන්න යන දේවල් සීල සත්‍ය දේ කරා සුද්ධාත්මයන් වහන්සේ මේ ගෝලයන්ට මඟ පෙන්වනවා. අන්නේ තුල තමයි මේ සභාවේ පදනම වැටෙන්නේ. සභාවේ ධර්මතාවයන් වල පදනම වැටෙන්නේ. ප්‍රේරිතයන්ගේ ගැන්වීම් වල පදනම වැටෙන්නේ. දේව ධර්මයන් වල පදනම වැටෙන්නේ. එතකොට ඒගොල්ලෝ සුදුසුකමක් ඒගොල්ලන්ගේ ජීවිතය ඇති වෙනවා මේ සභාවේ ධර්මතාවයන් වල පදනම වැටෙන්න. ඊළඟ එක තමයි සභාවේ යම් ආකෘතියක් ගොඩ නැගෙනවා. යම් ආකෘතිය සභාවේ පරිපාලනය, සභාවේ පැවැත්මක් ඇති වෙනවා මේ ප්‍රේරිතයන්ගේ මූලිකත්වයෙන්. අපි චුට්ටක් කීපයක් කියවලා බලමු. ක්‍රියා 2:38 ඉඳන් 41ට. ක්‍රියා 2:38 ඉඳන් 41ට. පේදුරුතුමා පිළිතුරු දුමින් ඔබ සියලු දෙනාම පස්තැනී සිත් හරවාගෙන පවකමාව ලබන පිණිස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞද්ධ ස්නාපනය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනා ලබන්න හොය මන්දේ පොරොන්දු ඔබටත් ඔබගේ දරුවන්ටත් දුර බැහැර ශ්‍රේෂ්ඨාංශය අයටත් සැබවින්ම අපගේ ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ විසින් කැඳවුම් ලබන සියල්ලන්ටත් කීය. ඔව් තවත් බොහෝ වචන වලින් උදක්ම ආයදමේ මේ කුහක පරම්පරාවෙන් ගැලවෙන්නයි ඔවුන්ට අනුශාසනා කළේ. එවිට ඔහුගේ වචනය පිළිගත් අය බෞද්ධ ස්ථාපනය කරනු ලැබූහ. ඒ දවසේදී 3000 පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංඛ්‍යාවට එකතු කරන ලද මේ වගේ කාරණාවන් සභාවේ පැවැත්ම, සභාවේ යම් පිළිවෙලක් ඇති වෙනවා සභාවේ මේ ගෝලයන්ගේ ගැන්වීම් තුලින්, ගෝලයන් කරපු දේවල් තුලින්. අපි බලමු ඊට ඉස්සෙල්ලා එකක් සුභාරංචි පොත එකක් මතෙව් 16:18-19 මතෙව් 16:18-19
මම ඔබට කියමි. දැන් ජේසුස් වහන්සේ කියන එක මතෙව් 16:18 මම ඔබට කියමි ඔබ පේදුරුය. මේ පර්වතයේ පිට මාගේ ස්වභාව ගොඩනගන්නෙමි. පාතාලයේ දොරටු වලට වද ඒ පරාජය නොකළ හැකිය. ස්වර්ග රාජ්‍යය අතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවේදී යමක් බඳින්නේද ඒ ස්වර්ගයේ බඳුන් ලබන්නේ. ඔබ පොළොවේදී යමක් මුදන්නේද ඒ ස්වර්ගයේ මුදල් ලබන්නේ. ඒ වදාළසේක. දැන් පේදුරුට කතා කරද්දී ඔබ පර්වතය ඔබ පිට මගේ ස්වභාව ගොඩනගනවා. ඒතර මේ පේරිතයන්ගේ පිට පේරිතයන් කර පිට ජේසුස් වහන්සේ තමන්ගේ ස්වභාව ගොඩනගන ආකාරයක් අපිට දකින්න පුළුවන්. මේ වගේ කාරණා කීපයක්ම තිබෙන ඔබත් එක්ක බෙදා ගන්නම තවත් උදාහරණයක් කිව්වොත් සුභාරංචියේ දොරටු විවෘත වෙනවා ජුදෙව්වන්ට, ඒ වගේම සමාරියයන්ට, ඒ වගේම අන්‍ය ජාතිකයන්ට. ජුදෙව්වන්ට සමාරියයන්ට කියලා වෙනම කතා කරේ ඒගොල්ලෝ ජුදෙව්වන්ගේ භාගයක්. ඒ කියන්නේ අන්‍ය ජාතිකයන් හා ජුදෙව්වන්ගේ එකතුවක් තමයි සමාරියයන් කියන්නේ. ජුදෙව් ජාතිකයන් සහ අන්‍ය ජාතිකයන් වෙන ජාතිකයේ අයගේ විවාහයන් තුලින් ඇතුණු අයට තමයි සමාරියයන් කියන්නේ. එතකොට ඒගොල්ලෝ භාගයට ජුදෙව්වන්. ඒතර ජුදෙව්වන්ට විවෘත වුණා සුභාරංචිය, සමාරියයන්ට විවෘත වුණා සුභාරංචිය, අන්‍ය ජාතිකයන්ට විවෘත වුණා සුභාරංචිය. මම ඒකේ බයිබල් කොටස් ඔබත් එක්ක බෙදා ගන්නම්. එකක් තමයි දැන් ඉස්සර මම කියවුවා ක්‍රියා 2:38:41 ක්‍රියා 2:38:41 ඊළඟ එක තමයි ක්‍රියා 8:14 ඉඳන් 17ට ක්‍රියා 8:14 ඉඳන් 17ට තව එකක් තියෙනවා ක්‍රියා 10:44 ඉඳන් 48ට ඒක කොර්නේලියස්ගේ කතාව හරි ලස්සන කතාවක් මම ආස කරන කතාවක් හරි ලස්සන දෙවියන් වහන්සේගේ ආදරය කොහොමද අන්‍ය ජාතිකයන් අතර බෙදිලා ගියේ කොහොමද උන්වහන්සේ ආදරය කරන උන්වහන්සේගේ ආශිර්වාදය ඒගොල්ලන්ට තරාතිරම් නොබලා සීමාවන් නොබලා කොහොමද ඒ ආදරය ගලා ගියේ කියලා ඒ කතාවේ අපිට දකින්න පුළුවන් පේදුරුතුමාගේ ජීවිතේ වෙනස් වුණු අවස්ථාවක්. ඔහුගේ විශ්වාසය ඔහුගේ යම් ජුදෙව් සංකල්පයන් යම් ජුදෙව් චාරිත්‍ර වාර ජුදෙව් පිළිගැනීම් වෙනස් වූ අවස්ථාවක් තමයි ඔහුගේ ජීවිතය ඇතුළේ කොර්නේලියස්ගේ කතන්දරයේදී. ඊළඟ එක තමයි ක්‍රියා 11:22:23 ක්‍රියා 11:22:23 ඔබ මේවා කියවලා බලන්න කොහොමද සුභාරංචිය ජුදෙව්වන්ට සමාරියයන්ට අන්‍ය ජාතිකයන් වෙත ගලා ගියේ කියලා. ඒතකොට සභාවේ පිළිවෙල යම් ගොඩනැගීමක් යම් ගලා යෑමක් ඇති වෙනවා මේ ගෝලයන් නැත්නම් පෙරතයන්ගේ පදනම තුලින් ඔවුන්ගේ අඩිතාලම තුලින් ඔවුන්ගේ අත්තිභාරම තුලින්. ඊළඟට අපි දකින්න පස්වෙනි කාරණේ තමයි ඒගොල්ලන්ට හාස්කම් කිරීමේ බලය දුන්නා දෙවියන් වහන්සේ. හාස්කම් කිරීමේ බලය ඔවුන්ට තිබුණා. හාස්කම් කිරීමේ බලය ආලේපය දෙවියන් වහන්සේ දීමනාවන් ඔවුන්ට දීලා තිබුණා. අපි දකිනවා ක්‍රියා 2:43 මම කියවන්න යන්නේ නැහැ. මම එකක් කියවන්නම් ඕන නම් ක්‍රියා 2:43 ක්‍රියා 2:43 සියලු දෙනා තුල ගෞරවාන්විත බීතියක් ඇති විය. ප්‍රේරිතවරුන් අතින් බොහෝ අරම පුදුම දේ හා ලකුණු සිදුවිය. මේ හැමදේම දෙවියන් වහන්සේගේ ආලේපය ආශිර්වාදයේ දීමනාව බලය නිසා. ඊළඟට ආය ක්‍රියා 5:12 ඊළඟට ක්‍රියා 8:18 මම කියවන්නම්. ප්‍රේරිතවරුන්ගේ අත්දැකීම කරුණු කොටගෙන සුද්ධාත්මය ලැබෙන බව දුටු සීමෝන් ඔවුන්ට මුදල් දෙමින් යමක පිට මම අත්වන්ද ඔහුට සුද්ධාත්මයන්න් ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්න හැකි. ඒ බලය සල්ලි වලට ඉල්ල ගන්නත් හැදුවා මිනිස්සු. දෙවියන් වහන්සේ දුන්නු බලය, ප්‍රේරිතයන්ට දුන්නු බලය ඒක දැකපු සමහර මිනිස්සු සල්ලි වලට ඉල්ලන්න හැදුවා දෙවියන් වහන්සේගේ බලය ආශිර්වාදයේ දීමනාව. ප්‍රේමවන්තයන් කවදාවත් දෙවියන් වහන්සේගේ බලය ආශිර්වාදයේ දීමනාව ආලේපය සල්ලි වලට ගන්න බෑ. ඒ කතන්දරෙන් අපිට ඒක තේරුම් ගන්න පුළුවන් ඉස්සරහට කියවන්න. ඉතින් මේ හාස්කම් කිරීමේ බලය, මේ ආලේපය, මේ දීපනාව ආශිර්වාදය දෙන්න අරමුණ තමයි දෙවියන් වහන්සේගේ වචනය ගලා යන්නේ. දෙවියන් වහන්සේගේ පණිවිඩය ගලා යන උන්වහන්සේ බාර දුන්නු කාර්ය සේවය ස්ථාපිත කිරීම තමයි මේකේ අරමුණ. නැත්තම් වෙන කිසි අරමුණක් නැහැ එතන. දෙවියන් වහන්සේගේ බලය මිනිස්සු දකින්න ඕන. දෙවියන් වහන්සේගේ බලය මිනිස්සු දකින්න ඕන. ඒක අරමුණ මොකක්ද කියලා අපි චුට්ටක් කියලා බලමු. 2 කොරින්ති 12:2 2 කොරින්ති 12:2 වසරකට පෙර තුන්වන ස්වර්ගය දක්වා ඔසවාගෙන ලැබූ කිතුණුවෙකු මම දනිමි. එසේ වූයේ ශරීරයෙන් යුක්තවද නොහොත් ශරීරයෙන් වියුක්ත වේදයි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක.
දෙවියන් වහන්සේ දන්නාසේක. ඉතින් මෙතන පාවුල්තුමා මේ කා ගැන කතා කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. ඉතින් මෙතන ලොකු කතන්දරයක් කියාගෙන තමයි පාවුල්තුමා මෙතන ඒ ගැන කතා කරන්නේ. අපි හෙබ්‍රේයු 2:4 බලමු. හෙබ්‍රේයු 2:4 දෙවියන් වහන්සේ ලකුණු වලින්ද අරුම පුදුම දේ වලින්ද විවිධ ප්‍රාතිහාර්යයන් වලින්ද ස්වකීය කැමැත්ත අනුව ශුද්ධාත්මයන් වහන්සේගේ වරප්‍රසාද දීමෙන්ද ඊට සාක්ෂි දුන්සේක. දැන් මේ හැම දෙයකම සාක්ෂියක්, හැමදේම පණිවිඩයක් බවට පත් වෙන්නේ මේ හාස්කම් පාවිච්චි කරමින් ඒ පණිවිඩය ජනතාව අතට අරන් ගියා දෙවියන් වහන්සේගේ ප්‍රේමය, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, බලය ගැන. ඉතින් මේ ප්‍රේරිතයන් කියන වචනය භාවිතා කරද්දී එය මේ ඇත්තට මේ ප්‍රේරිතයන් කියලා වචනේ භාවිතා කළේ මේ 12 දෙනාට විතරයි. මේ 12 දෙනාට තමයි ප්‍රේරිතයෝ කියලා කිව්වේ. නැත්නම් වෙන කාටවත් නෙමෙයි. ක්‍රියා 9:27 එක තියෙනවා. 1 කොරින්ති 15:7 තියෙනවා. ඔයගොල්ලෝ කියවලා බලන්න. ප්‍රේරිතයන් කියලා විශේෂයෙන්ම නම් කරා මේ 12 දෙනාට. මේ 12 දෙනාට විතරයි. වෙන කාටවත් එහෙම නම භාවිත කරේ නැහැ. භාවිතා කරේ නැහැ. මේ 12 දෙනාට විතරයි ප්‍රේරිතයෝ කියලා ජේසුස් වහන්සේ නම් තැබුවේ. ඒක අපිට දකින්න පුළුවන් ක්‍රියා 9:27 සහ 1 කොරින්ති 15:7. ඒ වගේම තමයි මේ ප්‍රේරිතයන් නැත්නම් මේ ගෝලයන් නැත්නම් මේ ශ්‍රාවකයන් සාමාන්‍යයෙන් 12 දෙනා කියලා හැඳින්වුවා. 12 දෙනා, the 12 of English වලින් කිව්වා. 12 දෙනා කියලා හැඳින්වුවා මේ ප්‍රේරිතයන්ව. මොකද මේ 12 දෙනාව විතරයි ජේසුස් වහන්සේ විදිහට තෝරාගත්තේ විශේෂ කාර්යයකට, විශේෂ දෙයකට ප්‍රේරිතයන් කියලා කිව්වා. ඒතර මේගොල්ලන්ට කිව්වා 12 දෙනා කියලාත් කිව්වා. 12 දෙනා කියලාත් කිව්වා. මතෙව් 10:5 26:14 ආය 20 ආය 47 මාර්ක් 4:10 6:7 9:35 මේ වගේ බයිබල් කොටස් වල ගොඩාක් තියෙනවා මේ ජේසුස් වහන්සේ කොහොමද නැත්තම් මේ 12 දෙනා කියන වචනේ 12 දෙනා විශේෂාකාරයෙන් නම් කිරීම ගැන මෙතන කාරණා කීපයක්ම තියෙනවා. එතකොට දැන් ගෝලය තවත් එකක් තමයි දැන් මම මේ ඉස්සරහා ගැන චුට්ටක් කතා කළානේ මේ අවස්ථාවේ. ගෝලයෝන්ව ජේසුස් වහන්සේ තෝරා ගැනීම, මේගොල්ලෝ කොහොමද ඒගොල්ලන්ගේ ඒ ගෝලකම ඒ ජේසුස් වහන්සේ දුන්නු මෙහෙවර කොහොමද අරන් ගියේ. ඉතින් ඒගොල්ලෝ ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවය ලැබුවට පස්සේ පෙන්තකොස්දාට පස්සේ ඒගොල්ලන්ගේ සේවය කොහොමද මෙහෙවර කොහොමද ගියේ. ඉතින් මේ කාරණා කොහොම යද්දී ඒගොල්ලෝ තව අයව සභාවට ඇතුල් කරගත්තා. බෞතිස්ම කරා. ඉගැන්වුවා. ඒගොල්ලෝ ඇදහිලිවන්තයන් බවට පත් වුණා. ඒගොල්ලෝ ජේසුස් වහන්සේව පිළිගත්තා. එතකොට ඒගොල්ලෝ හැමෝම මුළු සභාවක් විතර මුළු මේ හැමෝම මේ එකමුතුකම තුල ඒගොල්ලන්ව ගොඩනැගුවා, ඉගැන්වුවා. මොකටද? විශේෂ කාර්යයකට, පොදු සේවයකට, පොදු අරමුණකට, ප්‍රධාන අරමුණකට ඒගොල්ලන් අරගෙන ආවා. ඒක තමයි ගෝලියෝ කරපු දේ ඉස්සරහට කරන් යන එක. ජේසුස් වහන්සේ දුන්නු ජේසුස් වහන්සේ දුන්නු පණිවිඩය, ජේසුස් වහන්සේ දුන්නු මෙහෙවර සේවය ඉදිරියට අරන් යන එක තමයි ඒගොල්ලෝ කරේ. ඉතින් අද දවසේ ඔබට යම් පැහැදිලි කිරීමක් ඔයගොල්ලන්ට ඇති වෙන්නේ නැති නැත්නම් යම් දෙයක් පැහැදෙන්නට ඇති, තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ගෝලයන්ව ජේසුස් වහන්සේ කැඳවීම නැත්නම් තෝරා ගැනීම, ඒගොල්ලෝ කොහොමද සුදුසුකම් ඒගොල්ලන්ගේ ජීවිතේ ඇති වුණේ, ඒගොල්ලෝ කොහොමද සුදුසුකම් බවට පත් වුණේ, ඒගොල්ලෝ කොහොමද ගොඩ නැගුණේ, මේ කාරණා කීපයක්ම ඔයගොල්ලෝ දැනගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අපි ලබන සතියේ එක චරිතයක් අපි කතා කරන්නට යනවා. මම ලබන සතියේම කියන්නම් කවුද චරිතය කියලා. එතකන් ඔබ හැමතෙම දේව පිහිටයි.